ආයිබෝවන් ඔබ අදත් පිළිගන්න වියත් ලොවේට. ඉතින් අද මං කරන්නේ ගොඩක් දෙනෙක් හොයන වීඩියෝ ගැන. ඒ තමයි රොකට් තාක්ෂණය. මං හිතන ලෝකේ තියෙන රොකට් ගැන. ඉතින් මේ රොකට් තාක්ෂණය ගැන සම්පූර්ණ දත්තම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ සම්පූර්ණ විස්තරය දැනගන්න මේ වීඩියෝ එක අවසාන තප්පරෙත් එක්ක රැඳී සිටින්න. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරනවා ලෝකයේ පළවෙනි රොකට් එක සහ අවසානට ඒ රොකට් එක ලොකුම රොකට් එක ගැන විශේෂයෙන් කතා කරනවා. රැඳී සිටින මේ තාක්ෂණික වීඩියෝ එකේ අවසාන තප්පරෙත් එක්ක. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ප්‍රාථමික රොකට් තාක්ෂණය මීට වසර 2කට පමණ ඉහළදී චීනුන් විසින් නිපදෙව්වා. ඊට පාදක වූයේ ඊට පස්සේ වස් කීපයකදී ඔවුන් විසින් තනා තිබූ වෙඩි බෙහෙත් මිශ්‍රණය. චීන විසන්දාව සියවස් ගණනාවක්ම මෙම වෙඩි බෙහෙත් මල්ලෙඩි හා රතිඤ්ඤා බඳු ගිනි කෙලි භාණ්ඩ තනනු සඳහා භාවිත කළ බව වාර්තා වෙනවා. ඉතින් මේ අතරේ චීන දායකත්වය ලැබිලා දෙනවා රොකට් තාක්ෂණයට. ඉතින් අපි මුලින්ම ඒක ගැන කතා කරමු. කාලය ඇවෑමෙන් චීනයේ වයඹ සහ උත්තර ප්‍රදේශ ටාටර් සහ මොංගෝල යන මිලෙච්ච ජාතීන්ගේ ආක්‍රමණ වලට බොඳ වෙලා තියෙනවා. චීන ජනතාව ඔවුන් බැස්සවීම සඳහා විවිධාකාරයෙන් වෙඩි බෙහෙත් යොදා ගන්නවා. වෙඩි බෙහෙත් ගිනි ගැනීමෙන් පසක අසුරා තිබූ ඉතල සමූහයක් එකවිට සතුරන් වෙත විදීමත් සතුරන් එක්රොක්වන තැන්වල වෙඩි බෙහෙත් යොදා පිපිරවීමත් ඔවුන්ගේ ප්‍රධාන යුද්ධෝපාය විය. චීනයේ බාහිර ලෝකයට විවෘත නොවී තිබුව තාක්කල් මෙම වෙඩි බෙහෙත් තැනීමේ වට්ටෝරුව රහසස්සේ එරටම රැඳී තිබුණා. එහි ආගියර යුරෝපීය ජාතිකයන් වට්ටෝරුව කෙසේ හෝ සොරකම් කරගෙන යුරෝපයට ගෙන ගියවය. යුරෝපයේදී නිපදවන ලද වෙඩි බෙහෙත් සියවස් ගණනාවක්ම භාවිතා වූයේ තුවක්කු පත්තු කිරීම සඳහා. 18 වන සියවස අගදී ඉන්දියානු හමුදා බටයන් උණ බම්බු යොදාගෙන යකඩ කැබිලි හා වෙඩි බෙහෙත් යොදා තැනුව රොකට් අවිවිශේෂයකින් එරට සිටි බ්‍රිතාන්‍ය හමුදාවන් වෙත පහර දුන් බවත් බ්‍රිතාන්‍ය බටයෙකු කෙසේ හෝ ඉන් එකක් අත්පත් කරගෙන තම රටට ගෙන ගිය බවත් වාර්තා වෙනවා. විලියම් කොන්ග්‍රීව් නම් බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා ඉන්දියාවෙන් ලැබුණු රොකට් තාක්ෂණය දියුණු කොට කොන්ග්‍රීව් රොකට් 2 නම් රොකට් නිපද වුණා. බ්‍රිතාන්‍ය බටය යුද්ධ බිමේදී සතුරන් මැඩවීමට මෙම රොකට් විශේෂ ඉතා සාර්ථක ලෙස භාවිතා කරන්නට වුණා. අපි දැන් කතා කරමු රොකට් පිළිබඳ ඉතිහාසය ගැන. 1920 දශකයේ අගභාගයේදී ලුඩ්විග් තියෝ නම් ජර්මන් ජාතිකයෙකු රොකට් 2 සවි කළ ග්ලයිඩර් නම් ගුවන් යානයක් ගුවන්ගත කර වූ බව වාර්තා වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1931 වර්ෂයේ ජොහන්නස් වින්ක්ලර් නම් තවත් ජර්මන් ජාතිකයෙකු SWI නම් රොකට් 2 ගුවන්ගත කරලා දෙනවා. මුල් අවස්ථාවේදී මීටර් 2ක් ඉහළ නැංග එය දෙවැනි අවස්ථාවේදී මීටර් 90ක් ඉහළ ගොස් ගුවන්ගත කළ තැන සිට මීටර් 200ක් ඈත ස්ථානයකට පතිත වුණා කියලා තමයි දැන්ට ආරංචි විදියට ලැබිලා තියෙන්නේ. 20 වන සියවසේ ආරම්භයේ රුසියන් ජාතිකයෙකු කොන්ස්ටන්ටයින් සියල්කෝව්ස්කි රොකට් වර්ග කිහිපයක් සහ ඒවා මගින් ගුවන්ගත කළ හැකි අභ්‍යවකාශ යාන කිහිපයක් තනා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පෙන්වා දුන්නා. එක්සත් ජනපදයේ පර්යේෂක රොබර්ට් ගොඩාඩ් රොකට් තාක්ෂණය තවත් වැඩි දියුණු කොට ක්‍රිස්තු වර්ෂ 1926 වසරේදී ද්‍රව ඉන්ධන වලින් ක්‍රියාත්මක වූ ලොව ප්‍රථම රොකට්ටුව ගුවන්ගත කළා. ඒ ගුවනේ රැඳුනේ තප්පර කිහිපයක් වුවද ඉන් රොකට් තාක්ෂණයේ සුවිසල් බිම සලකුණක් සටහන් වුණා. ඉතින් මම කිව්වා ඔයාලට මුල්ම රොකට්ටුව ගැන කතා කරනවා කියලා. ඒක තමයි මම දැන් කතා කරේ. ඔයාලා දෙවන ලෝක සංග්‍රාමයේ සමයේ ජර්මන්
ජර්මන් හමුදාවට V2 නම් භයානක රොකට්ටු තැනීමට දායක වූ ජර්මන් යුද විද්‍යාඥයන් යුද්ධයෙන් පසු එක්සත් ජනපදයේ පුරවැසිකම ලබා එරට පදිංචියට යාමෙන් එම තාක්ෂණය එරටට ලැබිණි. ක්‍රිස්තු වර්ෂ 1950 දී ඇමරිකන්වරු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැනවරල් තුඩුවේ සිට V2 රොකට්ටුවක් ඉතා සාර්ථක ලෙස ගුවන්ගත කළා. ඉතින් අපි දැන් කතා කරමු ඉතිහාසයේ එක්ක රොකට්ටු සහ ඒවැ නම් ඒ සමය නිමන්ත ඒක හදපුත අවුරුද්ද සහ ඒවා පාවිච්චි කිරීම මොකටද කියලා. ඉතින් පළවෙනි එක රොකට්ටුව තමයි V2 නම් රොකට්ටුව. දෙවන ලෝක යුද්ධ සමයේ ජර්මන් වරුන් ලන්ඩනයට පහර දීම සඳහා මේක භාවිත කළා. මේක හැදුවේ 1944 දී. ඉතින් මම විශේෂ දෙයක් දැන් කියන්න ඕනේ. දැන් අපි රොකට් හදනවා. කියන්නේ අපේ විද්‍යාඥයෝ එහෙම නැත්නම් NASA ආයතන වගේ රොකට් හදනවා. ඒක සමහර අපිට ලෝක යුද්ධ වලට එහෙම නැත්නම් යුද්ධ ලෝක ව්‍යාපන යුද්ධ වලට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් යුරි ගගාරින් වගේ ගගනගාමින්ගේ අර හඳට යාම වගේ තැන් වලට ඒවට පාවිච්චි කරන්න පුළුවන්. කුමාරී අපේ දෙවන රොකට්ටුව තමයි වොස්ටොක් කියන රොකට්ටුව. ඒක තමයි යුරි ගගාරින් නම් රුසියානු ගගනගාමියා රැගෙන කක්ෂගත වූ යානය ගැන ගිය රොකට්ටුව. ඒක 1961 තමයි මේ රොකට්ටුව ඉතිහාසයට එක්වෙන්නේ. දෙවන රොකට්ටුව තමයි ඇට්ලස් නම් රොකට්ටුව. ජෝන් ග්ලේන් නම් ඇමරිකානු ගගනගාමියා රැගෙන කක්ෂගත වූ යානය ගැන ගිය රොකට්ටුව. මේ 1962 තමයි ඉතිහාසයට ගත වෙන්නේ. ඉතිහාසයට එක්වෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු අපේ හතරවෙනි එක ගැන. ඒ තමයි ටයිටන් 3 කියන රොකට්ටුව. එක්සත් ජනපදයේ මිනිසුන් රහිත චාන්ද්‍රික අභ්‍යවකාශයට යැවීම සඳහා භාවිත කළ රොකට්ටුව. ඒක භාවිත කරේ 1964 දී. සෝයුස් රුසියාව විසින් ඇපලෝ සෝයුස් ඒකාබද්ධ ව්‍යාපෘතියේදී භාවිත කළ රොකට්ටුව. 1975 තමයි මේක භාවිත කරන්නේ. ඒරියන් යුරෝපීය අභ්‍යවකාශ සංගමයේ අභ්‍යවකාශ ගමන් වලට එක්වෙමින් ප්‍රථම වරට භාවිත කළ රොකට්ටුව. මේ 1979 1995 අතර වර්ෂවල තමයි භාවිත වෙන්නේ. ස්පේස් ෂටල් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමට යලිත් භාවිත කළ හැකි වූ එක්සත් ජනපදයේ රොකට්ටුව. 1981 තමයි මේක භාවිත වෙන්නේ. එනර්ජියා සෝවියට් දේශය විසින් භාවිත කරන ලද අමතර බූස්ටර් සහිත රොකට්ටුව. 1987 තමයි මේක භාවිත වෙන්නේ. සැටර්න් V එක්සත් ජනපදයේ සිය ඇපලෝ සමගමන් සඳහා භාවිත කරන ලද විශාලතම රොකට්ටුව. මං කිව්වා ඉස්සෙල්ලා මේක හැඳින්වීමේදී අනිවාර්යයෙන්ම විශාලතම රොකට්ටුව ගැන කතා කරනවා කියලා. ඉතින් මේ සැටර්න් V කියන එක තමයි විශාලතම රොකට්ටුව. 1967 තමයි මේක භාවිත වෙන්නේ. 1969 7/20 වන දින නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පාද වූ ගමන ගියේ මේ රොකට්ටුවෙන්. මේක තමයි රොකට්ටු ටික. ඉතිහාසයට එක්ක රොකට්ටු 9. ඉතින් මම මේ වීඩියෝ එක හිතුවා රොකට් වල භාවිත කරන ඉන්ධන ගැන පොඩි හඳුන්වීමක් කරන්න. රොකට් වල ඉහළ නැගීම සඳහා තමන් අභ්‍යවකාශයට තල්ලු කරන බලවත් වායු ධාරාවක් නිපදිය යුතුය. මේ සඳහා ඉන්ධන මෙන්ම ඒවා දැවීමට උපකාර වන ඕක්සිකාරක ඔක්සිඩස් ද අවශ්‍ය වෙනවා. රොකට් එකෙන් සල්ෆර්, කාබන් සහ පොටෑසියම් නයිට්‍රේට් අඩංගු වෙන වෙඩි බෙහෙත් භාවිත කරන්න පුළුවන්. පොටෑසියම් නයිට්‍රේට් වලින් සල්ෆර් සහ කාබන් දැවෙන විට සල්ෆර් ඩයොක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් යන උණුසුම් වායුන් රොකට්ටුවේ පහළ කොටසින් පිට වෙනවා. එවිට රොකට්ටුව වේගෙන් යන්න පුළුවන්. මේක තමයි රොකට් වල භාවිත කරන ඉන්ධන ගැන මම කිව්වේ. හරි. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. ආයේ මේ වගේම වීඩියෝ එකකින් ඉදිරියේ හම්බෙමු. ඉතින් මාව subscribe කරන්න නැත්නම් තාම අනිවාර්යෙන් පහළ රතු පාට subscribe බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න.
එයා ඊට හැබැයි බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න. එහෙම ක්ලික් කරොත් තමයි මම වීඩියෝ දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක කරා ඔයාලා ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මම වීඩියෝ ලයික් කරලා යාළුවන්ට වටිනවා කියලා තමයි අනිවාර්යෙන් ෂෙයා කරන්න. එහෙනම් අපි අලුත් දවසකින් යමු අලුත් වීඩියෝ එකකින්. ඊට ඔයාලට ආවඩා ආයිබෝ වේවා.